හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් හැම කෙනෙක්ම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මේකට වොයිස් කරන වෙලාවේ මට ටිකක් සනීප නැහැ. ඉතින් මේ අපි මන්ඩේ දවසක් ගත කරපු ඉතින් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් අද අපි දෙන්නා හිතුවා කොෆි ඩේට් එකකට යන්න. ඉතින් ඇත්තටම මේ ගමට අද අපිත් එක්ක අපේ තව අක්කා කෙනෙකුත් එකතු වෙනවා. ඉතින් එයාවත් එයාගේ ගෙදරින් අරගෙන අපි ඉතින් මුලින්ම ආවා පෙට්‍රල් ස්ටේෂන් එකකට අපේ කායකට අවශ්‍ය පෙට්‍රල් ගහගන්න. ඉතින් අපි අද මෙතනට තමයි කොෆි එකකට ආවේ. ඇත්තටම කියනවා නම් මෙතනට එන්න නෙමෙයි මං හිතන් හිටියේ. මං යන්න ඩිසයිඩ් කරන් හිටපු තැනක් තිබුණා. බට් මං එතන ඊට පස්සේ Google කරලා බලද්දී ඒකේ තිබුණා එයාලාද වහලා කියලා. ඒක කොහොමනත් ඉතින් ෆයිනලි අපි ආවද මනාව බේකට. ඉතින් උදේ 11ට විතර තමයි අපි ආවේ. ඉතින් එදා හරීම ලස්සන දවසක්. ඉතින් අපි කොෆීස් and අපිට අවශ්‍ය ෆුඩ් ඕඩර් කළා. අපි එදා ටිකක් රස්නෙත් අඩු දවසක් හොඳට ඉර එළියක් තිබුණු නිසා අපි ඉතින් එළියෙන් ඇවිල්ලා වාඩි වෙලා හිටිය කට්ටියත් එක්ක. ඉතින් දැන් මේ අපි බලාගෙන ඉන්නවා අපි ඕඩර් කරපු කොෆීස් ටික එනකන් and කෑම ඕඩර් කරපු ටික එනකන්. ඔන්න දැන් ඉතින් ඒ ටිකත් ආවා. ඉතින් සුපුරුදු පරිදි මම නම් ගත්තේ මොකා එකක් and අපේ යාළුවා අපේ අක්කි ගත්තා හොට් චොක්ලට් එකක් සහ දිල්ෂාන් ගත්තා ලතේ එකක්. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට වින්ටර් එක වුණාට ඇත්තටම එදා ලොකු සීතලක් තිබුණා. මම නම් ජැකට් එකක්වත් ඇඳලා නෙමෙයි හිටියේ. හරි සනීප සැප රස්නෙකුයි පොඩි සීතලකුයි තමයි ඉතින් එදා තිබුණේ. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ඕඩර් කරපු ෆුඩ් ගෙනාවා. අපි ටික වෙලාවකුත් ආයේ ඉතින් හැමෝගේ මීල් එක එනකන් අපි කන්නේ නැහනේ. ඉතින් අපි බලාගෙන හිටියේ අපේ ඔක්කොම මීල්ස් ටික එනකන්. ඒ වුණාට ඊට පස්සේ අපිට නෝටිස් වුණා නෑ මෙතන එකක් අඩුයි නේද කියලා. පස්සේ අපි යාළුවගෙන් ඇහුවා අපි තව මීල් එකක් ඕඩර් කරා එක තව ඉන්න වෙලා යනවාද කියලා. ඒ කිව්වහම යාළුවා කිව්වා නෑ ඔයාලා මෙච්චරයි ඕඩර් කරේ කියලා. කොහොම හරි අපි මීල්ස් තුනක් ඕඩර් කරාට එයාලා අපෙන් චාර්ජ් කරන්න තියෙන මීල්ස් දෙකකටයි. ඉතින් කොහොමද මේ පෝෂන්ස් ටිකක් ලොකුවට තිබුණ නිසා අපිට තව එකක් ඇත්තටම ඕනොන් නැහැ. ඉතින් අපි කට්ටිය ෂෙයා කරගෙන ඒක කෑවා. පස්සේ ඉතින් කොෆි ඩේට් එකකට කියලා එළියට ආපු අපි ඉන්නේ මනාව බේකේනේ. ඉතින් අපි චුට්ටක් shopping කරා. අපි ඉතින් ඔහොම ඇවිද ටිකක් හවස් වෙනකන් විතර එදා දවස මනාව බේක ඇතුලේ ගත කරා. ඉතින් මේ ඔක්කොමත් කළා ඊට පස්සේ ටිකක් දවල් වෙද්දී ආයෙම අපිට බඩගිනි වුණා. ඇත්තටම ඔයාලා විශ්වාස කරනවද මම කවදාවත්ම සුෂි කාලා නැහැ කියලා. මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් මම එදා හිත හදාගත්තා සුෂි එකක් කනවා කියලා. මොකද අර ටිකක් එකේ රෝ මීට් and රෝ දේවල්නේ තියෙන්නේ. ඉතින් මට ටිකක් ඒක හිතෙන්නේ නැහැ මට මම ඒක try කරන්න ඕනේ කියලා. පස්සේ කොහොම හරි එතනින් අපි සුෂි පැකට් එකකුත් අරගෙන තව ඉතින් චිකන් එකක් මට කන්න ඕන වෙලා තිබුණා. අර සමහර වෙලාවට මෙයාලා ගාව තියෙන චිකන් ಜಾති ටිකක් ස්වීට්. ඉතින් මම ස්වීට් චිකන් කන්න ආස නැති නිසා මම එයාලගෙන් ඇහුවා අපිට try කරලා බලන්න පුළුවන්ද කියලා. ඇත්තටම එයාලම තමයි සජෙස්ට් කරේ එහෙම කරන්න පුළුවන් කියලා. පස්සේ ඉතින් ඒ චිකන් එකට මම කැමති නැහැ. ඒක ටිකක් ස්පයිසි එකක් හින්දා. ඊට පස්සේ ඉතින් දැන් අපි මේ සුෂි කන්නයි යන්නේ. ඇත්තටම කියනවා නම් මම මේ චොප්ස්ටික් එකක්වත් මම අල්ලන්න දන්නේ නැහැ. මට ඒකෙන් කන එක නම් ඇත්තටම හරියම අමාරු දෙයක්. මම දන්නේ නැහැ ඒකෙන් කොහොමද කන්නේ කියලා. කොහොම හරි අපෙත් එක්ක කියපු අපේ යාළුවා අක්කා එයා දන්නවා. එයා සුෂි කාලා තියෙන නිසා එයා කිව්වා මේක රසයි නංගි try කරලා බලන්න කියලා. ඉතින් මම ගත්තේ මට මතක විදියට එදා මොකක් හරි salmon and avocado එකක්. ඉතින් දැන් මේ මං කන්න තමයි යන්නේ ඒක.
මට දැන් මේ වීඩියෝ එක බලද්දි තිනා යනවා මම චොප්ස්ටික් දෙක අල්ලන් ඉන්න විදියත් එක්ක. ඒක මට හිතෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කොහොම හරි මං සුෂි කෑවා එදා. මං ඒකට දැන් ආසයි. මං සුෂි ෆෑන් කෙනෙක් වෙලා තියෙනවා. පේනව නේද මං කොච්චර ස්ට්‍රගල් කරනවද කියලා මේ චොප්ස්ටික් දෙක අල්ලගන්න. එනිවේස් මං කොහොම හරි චොප්ස්ටික් එකෙන්ම සුෂි කෑවා. ඉතින් අපි සුෂි කාලේ ඔක්කොමත් කරලා කතා කර කර ඉඳලා එළියට එනකොට මෙන්න මෙයා ලස්සන මේ කියුට් පපීස්ලා දෙන්න අපිට හම්බුණා. ඇත්තටම බලන්නකෝ මට මතක නැහැ මොකක් හරි කාටුන් එකක ඉන්නවා මෙන්න මේ වගේ කෙනෙක්. අනේ හරිම ලස්සනයි. ඉතින් කැම්පර් වෑන් එකක් ඇතුලේ තමයි මේ දෙන්න හිටියේ. ඉතින් ඔන්නෝම තමයි අද අපි දෙන්නගේ නෙමෙයි අපි තුන් දෙනාගේ දවස ඉවරුනේ. ඉතින් මම මෙත්කත් මාරම ආස දෙයක්. ගොඩක් කලාවට අපි අපේ නිවාඩු දවසට අපි මෙතනට යනවා. ඔක්ලන්ඩ් ඉන්න කෙනෙක් නම් ගිහිල්ලා නැති කෙනෙක් නම් යන්නත් පුළුවන්. ඉතින් මේ එයාපෝට් වේවින් පොයින්ට් එකට. ඉතින් අපි එනකොට මෙතනින් ලස්සන ෆ්ලයිට් එකක් ගියා. පස්සේ ඉතින් අපි අපේ අක්කිව යාළුවවත් අපි එයාව ගෙදරින් ඩ්‍රොප් කරලා ආයේ අපි දෙන්න ගෙදර ගියා. ඇත්තටම එහෙම කාත් එක හරි ඉඳලා ආයෙම ගෙදර යද්දි ඉතින් අපි දෙන්න විතරානේ ටිකක් කම්මැලිත් වගේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කල්පනා කරා මේ කතා කර කර යන්නේ ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. ඇත්තටම තව කරගන්න වැඩ ටිකක් තියෙනවා. මොකද අපේ ලොන්ඩ්‍රි යන්න තියෙනවා and groceries ටික ගන්න pack and save එකට යන්නත් තියෙනවා. ඉතින් කොහොම හරි finally අපි දෙන්නම කැමති වුණා අද දවසින් මේ වැඩ ටික ඉවර කරගන්න. හැබැයි ලොන්ඩ්‍රි නම් ගියේ නැහැ එදා. ලොන්ඩ්‍රි කරගත්තේ නැහැ. ඉතින් අපි ඩිසයිඩ් කරා එදා අපේ weekly grocery shopping pack and save යන්න ඕනේ කියලා. පස්සේ ඉතින් අපි එහෙන ගමම්ම pack and save එකටත් ඇවිල්ලා ඇත්තටම අපිට එදා ගන්න ගොඩක් දේවල් තිබුණේ නැහැ. පුංචි අඩුබඩු ටිකක් විතරයි අඩුපාඩු ටිකක් විතරයි අපිට ගන්න ඕන වෙලා තිබුණේ. ඉතින් pack and save ගිහලා ඒ ටිකත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද අපි දෙන්නගේ නිවාඩු දවස ඉවරුනේ. ඉතින් ලස්සන දවසක්. වීඩියෝ එක බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.